හායි පොඩි අද මම හදනවා රසම් රස ඉස්සෝ ඩෙවල් එකක්. ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම සුද්ධ කරගත්ත ඉස්සෝ ටිකට මෙන්න මේ තුන පහ ටික එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ලුණු, මිරිස්, ගම්මිරිස්, සොය සෝස්, ඊරුඟු පිටි මේ විදිහට දාගෙන ඉවරලා හොඳට කවලම් කරගන්නවා. හොඳට කවලම් කරලා මම මේක විනාඩි 20ක් 30ක් විතර මැරිනේට් වෙන්න අරන් තියලා තියෙනවා. ඊට පස්සේ තෙල් භාජනයක් ලිපේ තියලා ඒකට මම අර තියාගත්ත ඉස්සු ටික දාගෙන හොඳට බැද ගන්නවා මේක. ඉස්සු ටික මෙන්න මේ ගානට බැදුනට පස්සේ මම ඉස්සු ටික ගන්නවා. මේ බලන්න හොඳටම ක්‍රිස්පි ගතිය වෙනකම් මේක බැදිලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ තෙල් චාත්‍යයක් ලිපේ තියාගෙන ඒකට මම තෙල් චුට්ටක් දා ගන්නවා. ඉඟුරු සුදු ලුණු දා ගන්නවා. කුරුඳු ටිකක් දාගත්තා. ඒකට මම දාගන්නවා මාළු මිරිස් කපාගත්ත මෙන්න මේ හැඩයට මෙන්න මේ ප්‍රමාණයට කපාගත්ත මාළු මිරිස් ලුණු ටිකක් දාගෙන ඒක යාන්තම් විතර බැද ගන්නවා. මේකේ අමුගතිය තියෙන තමයි අපි මේක ගන්නෙ. ඒ නිසා අමුගතියට තියෙන විදිහට පොඩ්ඩක් බැද ගන්නවා. ඊළඟට මම මෙන්න මේ අමුද්‍රව්‍ය ටික මේකට දාගන්නවා. අමුද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඒ විදිහට බලලා අමුද්‍රව්‍ය ටික දාගන්න. මේ සෝස් වර්ග ටික දාගන්නවා. සොය සෝස් දාගත්තා, ඔරිස්ටර් සෝස් දාගත්තා. ඒකට මම තක්කාලිත් දාගන්නවා. තක්කාලි දාගන්නේ අවසානයේ වගේ තමයි තක්කාලි ටික දාගන්නේ. ඒ ටික දාගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් කවලම් කරලා ඊළඟට මම මේ එකතු කරගන්නේ බෙදගත්ත ඉස්සු ටික. මේ බෙදගත්ත ඉස්සු ටික දාගෙන අපි මේක හොඳට කවලම් කරගන්නවා. මේ අන්තිමේටම තමයි අපි මේකට තක්කාලි සෝස් එකතු කරගන්නේ. තක්කාලි සෝස් මේස හැඳි 3ක් 4ක් විතර මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්නවා. ලුණු එහෙම බලලා රස බලලා ඉවරලා මම මේක බා ගන්නවා. අවසානයේට ලීස් ටිකකුත් අපි දාගෙන ඉවරලා ඒක එලාවට ගන්නවා. මොකද මේ ලීස් එහෙම වැඩි තැම්බෙන්න දෙන්නේ නැහැ මේකෙදි. මෙන්න මේ වෙලාවේ ලුණු රස එහෙම බලලා ඉවරලා ඕගොල්ලෝ මේක ලිපෙන් බා ගන්න. ගොඩක් වෙලා එළවලු ටික තැම්බෙන්න දෙන්නේ නැහැ. උත්සව අවස්ථාවකට වගේම ගෙදර නිකන් ඉද්දිපත් කන්න උනත් මේක හරිම රසයි. හදලා බලන්න අනිවාර්යෙන්ම. හදලා බලලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රෙසිපීස් බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. මම ගිහින් එන්නම්.